ලෝකයේ මහා විස්මිත නිර්මාණයක් වන රුවන්වැලි මහා සෑය සහ නාගලෝකයේ අතර අද්භූත සබඳතාවයක් පවතින බව ඔබ දන්නවාද? බුදුදහම සහ හෙළ ඉතිහාසය තුල නාගයන් යන හුදෙක් සර්පයන් පිරිසක් නොව මිනිස් වෙස්ගත් අති දියුණු තාක්ෂණයක් සහ රිද්දි බලයක් හිමි පිරිසක්. අද අපි හෙළි කරන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සිට රුවන්වැලි සෑය දක්වාත් දුටුගැමුණු රජුගේ මරණීය රහස සහ වර්තමානයේ ලෝකය පාලනය කිරීමට සැරසෙන රෙප්ටීලියන් කුමන්ත්‍රණී රක්වා දිවන බියකරු අභිරහසයි. ඓතිහාසික වාර්තාවලට අනුව සංගමෙත්තා රහත් මෙනින් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන අවස්ථාවේදී මුහුද මැදදී සුවිශේෂී සිදුවීමක් වුණා. නාගලෝකයේ වැසියන් බෝධීන් වහන්සේ තමන්ගේ රාජධානියට වන්දනාමාන සඳහා ඉල්ලා සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස බෝධීන් වහන්සේ සතියක් මුළුල්ලේ නාගලෝකයේ තැන්පත් කර තිබුණා. දින 7ක් පුරා දිව්‍යමය පූජාවන් ලැබූ බෝධීන් වහන්සේ නැවත වැඩම කර වූයේ නාගලෝකයේ අසිරිමත් ආශිර්වාදයත් සමගයි. මෙයින් පැහැදිලි වන්නේ නාගයන් යනු බුදුදහමට අසීමිතව ලැබී අපට වඩා දියුණු මානයක ජීවත්වන පිරිසක් බවයි. රුවන්වැලි සෑයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට අවශ්‍ය වූ විට ඒ සඳහා ධාතුන් වැඩම කරවීමට සෝනුත්තර රහතන් වහන්සේ නාගලෝකයට වැඩම කළ බව වංශකතාවල සඳහන් වෙනවා. එහිදී නාගරාජධානියේ වැඩ සිටි ධාතුන් වහන්සේලා ගෙන ඒමට උන්වහන්සේට ප්‍රාතිහාර්යයන් පෑමට සිදු වුණා. නමුත් නාගයන් රුවන්වැලි සෑයට මෙතරම් ඇලුම් කරන්නේ ඇයි? නවීන පර්යේෂකයන් පවසන්නේ රුවන්වැලි සෑයේ හැඩය හුදෙක් වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් පමණක් නොවන බවයි. එය විශ්වශක්තිය එක්රැස් කරන මහා පරිමාණ ඇන්ටෙනාවක් වැනි ස්තම්භයක් බවයි. සෑයේ මුදුනේ ඇති චූඩා මාණික්‍යය සහ එහි පාදමේ ඇති ලෝහස්තර නාගලෝකය සහ මනුෂ්‍ය ලෝකය අතර සංනිවේදනය කරන මානයක් ලෙස ක්‍රියා කරනවා විය හැකියි. අනුරාධපුරයේ මහා ස්තූප පිහිටා ඇති ආකාරය ආසයේ ඇති තාරකා මණ්ඩලවලට එහෙමත් නැතිනම් ඔරයන්ස් බෙල්ට් වලට සමාන බව ඔබ දන්නවාද? නාගයන් මේ ස්තූප භාවිතා හරහා වෙනත් මානයන් කරා ගමන් කරන දොරටු ඇති බවටද මතයක් පවතී. අදටත් විශ්වාසයක් පවතිනවා රුවන්වැලි සෑයේ එක් රහසිගත දොරටුවක් නාගලෝකයෙන් පැමිණෙන නාගයන් වෙනුවෙන්ම වෙන් කර ඇති බව. රාත්‍රී කාලයේදී අද්භූත ආලෝක ධාරාවන් සෑය දෙසට පැමිණ අතුරුදන් වන්නේ මේ දොරටුවෙන් නාගලෝකයේ වැසියන් සෑය වැඳීමට එන නිසා බව පැවසෙනවා. රුවන්වැලි සෑය වැඳීමට පැමිණි අතිශය රූමත් නාග කුමාරිකාවක් දුටුගැමුණු රජුගේ නෙත ගැටුණා. ජන ප්‍රවාදයට අනුව රජු ඇය කෙරෙහි ඇලුම් කර ඇයගේ අකමැත්තෙන් විවාහ කරගත්තා. නමුත් නාගලෝකී වැසියන් මනුෂ්‍යයන් සමුග මෙවැනි සබඳතා පැවැත්වීමට දැඩි විරුද්ධත්වයක් දක්වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නාගලෝකයේ නාගයන් පැමිණ රජුගේ ශරීරයට විෂ ඇතුළු කළ බවත් එම විෂ ශරීරගත වීමෙන් රජුගේ අවසාන කාලය ඉතා වේදනාකාරී වූ බවත් කියවෙනවා. රුවන්වැලි සෑය නිමී කිරීමටත් පෙර රජු මිය යාමට බලපෑව සැබෑ හේතුව නාගලෝකයේ පළිගැනීමක්ද?
දුටුගැමුණු රජු සහ නාග කුමාරිකාවගේ මේ අකැමැති විවාහයෙන් පසුව එම රුධිර පරම්පරාවට සිදු වූයේ කුමක්ද? ජනප්‍රවාද පවසන්නේ එම නාග මනුෂ්‍ය රුධිරේ සහිත දරුවන් රහසියම හැදී වැඩනු බවයි. සමහර විට අදටත් අප අතර සිටින අසාමාන්‍ය බුද්ධියක් සහ බලයක් සහිත පුද්ගලයන් තුළ මේ නාගජානය NAGADNA සැඟවී තිබිය හැකි. ඔවුන් මනුෂ්‍යයන් ලෙස පෙනී සිටියත් ඔවුන්ගේ සැබෑ පක්ෂපාතීත්වය පවතින්නේ නාග ලෝකය වෙතයි. මෙය හුදෙක් මතයක් පමණක්ද නැතිනම් අද ලෝකය පාලනය කරන ප්‍රභූ පවුල්වල සැඟවුණු රහසක්ද විය හැකි. තීතී නාගයන් ලෙස අප හැඳින් වූයේ අද ලෝකය භීතියට පත් කර ඇති රෙප්ටීලියන් ජීවීන්වමද? පර්යේෂකයන් පසුවන පරිදි රෙප්ටීලියන් වරුන්ගේ සැලසුම වන්නේ මනුෂ්‍ය වර්ගයා රහසේ පාලනය කිරීමයි. ඔවුන් දැන්ටමත් ලෝකෙහි මූල්‍ය පද්ධතියේ දේශපාලනය සහ තාක්ෂණයේ තමන්ගේ යටතට ගෙන අවසන්. ඔවුන්ගේ සැලසුම් වන්නේ මනුෂ්‍ය මොළයේ හැසිරීම, එහෙමත් නැත්නම් මයින්ඩ් කන්ට්‍රෝල් සහ ලෝක ජනගණනය පාලනය කිරීමෙන් පෘථිවිය ඔවුන්ගේ රෙප්ටීලියන් එම්පයර් එකක් බවට පත් කිරීමයි. ඒ සඳහා ඔවුන් වෙස්මාරු කිරීමේ තාක්ෂණය භාවිතා කිරීමෙන් සාමාන්‍ය මිනිසුන් ලෙස අප අතරම ජීවත් වෙනවා. පෞරාණික හෙළ රහස් සහ නූතන රෙප්ටීලියන් මතවාදයන් එකිනෙක ගැලපෙන ආකාරය ඇත්තැන්ම වියකරුයි. භූවිද්‍යාත්මකව බලන විට ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිට මුහුදු පතුල දක්වා විහිදෙන දැවැන්ත ස්වභාවික උමන් පද්ධතිය පවතිනවා. හිස් පෘථිවිය හොලොව් අර්ත් මතවාදයට අනුව පෘථිවියේ අභ්‍යන්තරයේ සූර්යාලෝකය අනවශ්‍ය සොයන් පෝෂිත දියුණු ශිෂ්ටාචාරයක් පවතිනවා. සමහර ජලපොකුණු පතුලේ ඇති අතිශය සීතල ජලය තුර කිමිදුණු ගවේෂකයන්ට පවා ස්වාගත නොවන වූ රහස් දොරටු එහි තිබෙනවා. නූතන තාක්ෂණයට පවා හසු නොවන පරිදි ඔවුන් තමන්ගේ රාජ්‍යධානියේ ආරක්ෂා කරගන්නේ කෙසේද? සමහර විට රෙප්ටිලියන් වරුන් පෘථිවිය ආක්‍රමණය කරන්නේ පිටස්ව කළ සිට නොව අපේම පායට යටින් නැති මේ අඝාතයේ සිට විය හැකියි. නාගලෝකයේ යනු අපට තවමත් හසු වූ සැබෑ රාජධානියක්. ඔබ ඊළඟ වතාවට රුවන්වැලි සෑය වැඳීමට යන විට ඒ අසල සිටින අමුතු පුද්ගලයන් දෙස අවධානයෙන් බලන්න. සමහර විට ඔවුන් නාගලෝකයේ නා අමුත්තන් විය හැකි. මේ අභිරහසය ගැන ඔබ දරන අදහස කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ ෂෙයා කරන්න. AI සිනමා තුනේ නැවත හමු වෙමු.